සුබ දවසක් වේවා යාළුවනේ. අදත් නිලු ප්ලාන්ට්ස් මම බණ්ඩාරගමෙන් මං ආවා ඔයාලට තනි වශයෙන් තෝරලා ගන්න පුළුවන් අලුතින් ගස් වර්ග කීපයක් අරගෙන බලන්න යාළුවනේ. මෙතන ඔයාලට සුදුසු ඔයාලා කැමති වර්ග තියෙනවද කියලා තියෙනම් මට කතා කරන්න 076 360 78 34 කියන WhatsApp නම්බරයට. ඉතින් යාළුවනේ ඔයාලට මේ ගස් දැක්කාම හිතෙනවා ඇති ටිකක් ලස්සන මදි වගේ කියලා නේද? ඔව් ඇත්ත තමයි. මේක චුට්ටක් ලස්සන මදි වගේ පේනවා. හැබැයි මේවා දිලීර ආශාදන වලින් ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න හොඳ ආරක්ෂාවක් දීලා තියෙනවා කියලා මම ඔයාලට කියනවා. ඉතින් යාළුවනේ වැඩි කතා නැතුව අපි බලමු අද මම මොනවද ඔයාලට ගෙනාවේ කියලා. මම මුලින්ම ඔයාලට ගෙනාවා මිස්ටික් එක. මිස්ටික් එකේ පළවෙනි මල් නම් පරවෙන්න ගිහින් තියෙන්නේ හොඳ ලස්සන කැකුලක් තියෙනවා. කැකුලක් එක්ක තව පොඩි පැලයකුත් තියෙනවා ළඟම. මේ මිස්ටික් ගහ මට ඔයාලට රුපියල් 800ක් වෙන මිලකට දෙන්න පුළුවන්. ඊළඟට යාළුවනේ මම ඔයාලට ගෙනාවා මවුලි රෙඩ් කියන වර්ගය. මේකත් මල ගොඩක් ලොකු වෙන වර්ගයක්. ඔයාලා බලන්න මේ මලේ ලස්සන කොච්චරද කියලා. මේ ගහ අඩියකට වැඩි උසක් තියෙනවා. මේ ගහ මට ඔයාලට රුපියල් 900ක් වෙන මිලකට. මවුලි රෙඩ් රුපියල් 900යි. ඊළඟට මම ඔයාලට ගෙනාවා මෙතන ලිලි පින්ක් එක. ලිලි කියන්නේ වැඩි උස යන වර්ගයක් නෙමෙයි. මේ ලිලි පින්ක් එක මල් දෙකක් එක්ක. මේ ගහ මට ඔයාලට රුපියල් 700ක් වෙන මිලකට දෙන්න පුළුවන්. ඊළඟට මම ඔයාලට ගෙනාවේ හොඳ නිරෝගී වයිට් චැම්පියන් එකක්. මේ ගහෙත් මල් දෙකක් එක්ක කට්මුල් බේරලා තියෙනවා. මේක ඔයාලට රුපියල් 750කට දෙන්නම්. ඊළඟට මම ඔයාලට ගෙනාවා විශ්ප එක. විශ්ප එක මේකත් එක මලක් හොඳ අලුත් දැල්ලක්. මේ තියෙන විශ්ප එක මේක ඔයාලට මට රුපියල් 750ක් වෙන මිලකට දෙන්න පුළුවන්. ඊළඟට යාළුවනේ මම ඔයාලට ගෙනාවා සමලව් වලින් ගහක්. මේකෙත් එක මලක් නම් පර වෙන්න ගිහින් තියෙන්නේ. තවත් මල් දෙකක් තියෙනවා. අලුතින් මලක් එන ගමන් මේ ගහ හොඳ නිරෝගී මූල පද්ධතියක් එක්ක මේ ගහ රුපියල් 800ක් වෙන මිලකට මම ඔයාලට දෙන්නම්. ඊළඟට යාළුවනේ මම ඔයාලට ගෙනාවා මිචිගන් කියන වර්ගය. මේ තියෙන මිචිගන් කියන වර්ගය මේකත් සතු පාට මලක් දෙන්නේ. කැකුලක් එක්ක මේ ගහ රුපියල් 800යි. ඊළඟට යාළුවනේ මම ඔයාලට ගෙනාවා ඔරෙන්ජ් කලර් එකකුත්. මේක තියෙන්නේ පඳුරක්. ඔරෙන්ජ් කලර් එකේ ඔයාලට පේනවද දන්නේ නැහැ. මේකේ තියෙනවා ගස් 3ක් පඳුරක්. මේ තියෙන්නේ ඩිලිෂියා ඔරෙන්ජ්. මේ ඩිලිෂියා එක මට ඔයාලට රුපියල් 900කට. ඩිලිෂියා ඔරෙන්ජ් රුපියල් 900යි. ඊළඟට යාළුවනේ මම ඔයාලට ගෙනාවා බැම්බිනෝ රෙඩ් කියන වර්ගය. මේකෙත් මල බයි කලර් වෙන වර්ගයක්. බොහොම ලස්සනට මල හැදෙන එකක්. මට මේ ළඟ ඔයාලට පෙන්වන්න බැම්බිනෝ එකක් නැහැ. ටිකක් දුරින් තියෙන්නේ. මේ ගහ කැකුලක් එක්ක හොඳ දැල්ලක් තියෙනවා. මේ ගහ ඔයාලට මං රුපියල් 800කට දෙන්නම්. රුපියල් 800යි බැම්බිනෝ රෙඩ්. ඊළඟට යාළුවනේ මම ඔයාලට ගෙනාවා සෙරා මැජික් එකේ ගස් 3ක්. ඔයාලා බලන්න හොඳ නිරෝගී සෙරා මැජික්. මේකේ යාළුවනේ හොඳින් කට්මුල් බේරලා තියෙනවා. හොඳින් කට්මුල් බේරලා තියෙනවා. මේ තියෙන සෙරා මැජික් එක කට්මුල් තියෙනවා. ඔයාලට පේනවද මන් දන්නේ. හොඳ කට්මුල් බේරලා තියෙනවා. කට් කරලා ගොඩක් බෝ කරගන්න පුළුවන්. මේකේ මල් 3ක් එක්ක. හොඳ ලස්සන කලර් එකක්. මේක මම ඔයාලට රුපියල් 1500කට දෙන්නම්.
ඊළඟට තියෙනවා තවත් සෙරාමික් එකක්. මේකේ මල් දෙකක් එක්ක හොඳින් කට් මුල් බේරලා තියෙනවා. කට් වල පළ ගොඩක් බෝ කරගන්න පුළුවන්. මේ සෙරාමික් එක මම ඔයාලට රුපියල් 1400 එක වැනි මිලකට දෙන්න පුළුවන්. ඊළඟට තවත් සෙරාමික් එකක්. මේ සෙරාමික් එකේ මල් දෙකක් තියෙනවා. හොඳ කට් මුල් තියෙනවා. හොඳින් කට් මුල් බේරලා තියෙනවා. මේ ගහත් මම ඔයාලට රුපියල් 1400ක් වැනි මිලකට මම ආයි කියනවා මේ තියෙන්නේ කොළ පාටට තියෙන්නේ දිලිරණ අරස්සක ස්ප්‍රේ කරලා තියෙන්නේ. ඊළඟට මේකට අඩුවක් කියලා හිතුන හින්දා මම ඔයාලට ගෙනාව පිවිරිනෝ ගහකොත් මේ තියෙන පිවිරිනෝ ගහ එකෙත් කැකුලක් එක්ක රුපියල් 800කට මේ ගහ මම ඔයාලට දෙනවා. ඒ පිවිරිනෝ ඊළඟට මම ඔයාලට ගෙනාව ඇබ්සලූට් ග්‍රීන් එකක්. මේ තියෙන ඇබ්සලූට් ග්‍රීන් ඒකෙත් හොඳින් කට් මුල් තියෙනවා. හොඳින් කට් මුල් තියෙනවා. මල් දෙකක් එක්ක ඇබ්සලූට් ග්‍රීන් එක. මේකත් මම ඔයාලට රුපියල් 800කට දෙන්නම්. ඊළඟට යාළුවනේ මම ඔයාලට ගෙනාව ෆ්ලෑෂ් ගහක්. ෆ්ලෑෂ් ගහ මේ තියෙන පළවෙනි මල මේ අලුතින් පිපෙන මල. මේක කැමරාවට එන්නේ නැති ලස්සනක් තියෙනවා යාළුවනේ. මේ මනි ෆ්ලෑෂ් එක නෙමෙයි. ඒකත් මෙන්න මේ පමණින් තමයි තියෙන්නේ. මේ ෆ්ලෑෂ් එක මම ඔයාලට රුපියල් 1200ක් වෙන මිලකට. මේ ෆ්ලෑෂ් එක රුපියල් 1200යි. ඊළඟට යාළුවනේ මම ඔයාලට ගෙනාවා පින්ක් කලර් එක. මේ තියෙන ස්වීට් ලෙනි කියන වර්ගය. ස්වීට් ලෙනි කියන වර්ගයේ මෙන්න මේ ගහ. මේකේ හොඳ මූල පද්ධතියක් එක්ක මේ ස්වීට් ලෙනි එක මට ඔයාලට රුපියල් 750ක් වෙන මිලකට දෙන්න පුළුවන්. ඔයාලා බලන්න මේ වර්ග ඔයාලට ලාභයිද සුදුසුයිද නිරෝගීද කියලා. එහෙම නම්බරට කතා කරන්න 076 360 78 34 කියන මගේ WhatsApp නම්බර එකට කෝල් එකක් දෙන්න, මැසේජ් එකක් දාන්න. අදට මම මේ මල්පැල ටික තමා අරන් ආවේ. ආයෙත් දවසක ඔයාලට තවත් මල් ටිකක් එක්ක මං එන්නම්. ඉතින් යාළුවනේ ආයිබෝවන් තෙරුවන් සරණයි.